පළවෙනි කොටසේදී අපිට බලාගන්න පුළුවන් වුණා හිට්ලර් බන්ධනාගාරයට නියම වූ හැටි. ඉතින් මෙතනින් එහාට බලමු කොහොමද හිට්ලර් බිඳ වැටුණු ජර්මනියේ බලය තහවුරු කරගත්තේ කියලා. සිරමැදිරියට එන හිට්ලර්ව ඒකේ ආරක්ෂකයෝ උණුසුම්ම පිළිගන්නවා. ඒ වගේම රුඩොල්ෆ් හෙස් ඉදිරිපත් වෙනවා හිට්ලර්ට සිරගෙදර ඇතුළේදී අවශ්‍ය උදව් ලබා දෙන්න. මේ කාලෙදි හිට්ලර් තීරණය කරනවා තමන්ගේ අත්දැකීම් සහ තමන්ගේ මත ඉදිරිපත් කරලා පොත් ලියන්න. ඒ වගේම මෙහෙදි තමයි හිට්ලර් මගේ සටන එහෙම නැත්නම් මයින් කාම්ෆ් කෘතියේ පළවෙනි කොටස රචනා කරන්නෙත්. ඒත් ඊළඟ ප්‍රශ්නේ මේවට ප්‍රකාශකයෙක් හොයාගන්න එක. මේ කාලෙදි අර්න්ස්ගේ දුව ගොඩක් අසනීප තත්ත්වයෙන් ඉන්නේ. අර්න්ස් තීරණය කරනවා ඇමරිකාවට ගිහිල්ලා එහි වෛද්‍යවරු ලවා ප්‍රතිකාර කරන්න. අර්න්ස් දේශපාලන වැඩවලින් අයින් වෙලා මෙහෙම හරි තමන්ගේ පවුල ගැන හිතන එකට හෙලේනට පොඩි සහනයක් ලැබෙනවා. ඒත් වැඩි වෙලා යන්න කලින්ම අර්න්ස්ට හිට්ලර්ගෙන් කැඳවීමක් ලැබෙනවා. හිට්ලර් තීරණය කරලා එයා ලියන පොත් අර්න්ස්ගේ ආයතනයෙන් එළි දක්වන්න. ඒත් අර්න්ස්ට් මේක ප්‍රතික්ෂේප කරනවා ඒගොල්ලු නිකුත් කරන්නේ චිත්‍රකතා විතරක් නිසා. ඒ වගේම එයා දුවගේ අසනීප තත්ත්වය නිසා පවුලයත් එක්කම ඇමරිකාවට පදිංචියට යන්න හිතන් ඉන්න නිසා. හිට්ලර් මේ වෙනකන් අර්න්ස්ට් නාසි පක්ෂය එක්ක කරපු වැඩ ගැන විස්තර එළියට දීලා නැහැ. ඒවා එළි වුණොත් එයාගේ ප්‍රතිරූපයට හානි වෙන නිසා. ඉතින් මේකට ප්‍රතිඋපකාර විදිහට හිට්ලර් අර්න්ස්ට් කියන්නේ මේ වැඩේ කරන්න කියලා. මේක වක්‍රාකාර තර්ජනයක්. අර්න්ස්ට් මේකට එකඟ වෙනවත් එක්ක හිට්ලර් දිගටම පොත් ලියන වැඩේ කරගෙන යනවා. යහපත් කල්ක්‍රියාව නිසා වර්ෂ 1924 දෙසැම්බර් 20 වන දින හිට්ලර් නිදහස ලබනවා. අත්තල් දවසේ රෑ අර්න්ස්ට්ලා පුදුම කරගෙන හිට්ලර් එනවා එයාලගේ ගෙදරට. මේ කතාව අතරතුර අර්න්ස්ට්ගේ දුව කතා කරනවා ඇහිලා අර්න්ස්ට් යනවා එයාව බලන්න. මේ වෙලාවේ හිට්ලර් දන ගහගෙන ඇවිල්ලා හෙලේනව අගය කරනවා එයා කරපු දේවල් වලට. මේ අමුතු හැසිරීම නිසා හෙලේනට ලොකු අපහසුතාවක් දැනෙනවා. අර්න්ස්ට් එනවත් එක්කම මේ කතාවට බාධාවක් වෙනවා. මේ වෙලාවෙන් ප්‍රයෝජන ගන්න හෙලේනා එයාගේ පුතත් එක්ක උඩ තට්ටුවට යනවා. හිට්ලර් අර්න්ස්ට්ට කියනවා එයා ඔබසෝල්ස්බර්ග් වලට ගිහිල්ලා කාලයක් ඉන්න තීරණය කරා කියලා. ඉතින් වර්ෂ 1925 තමන්ගේ අක්කාව හම්බෙන්න හිට්ලර් ඔබසල්ස්බර්ග් වලට ගියාට පස්සේ එයාට දැක ගන්න ලැබෙනවා එයාගේ අක්කාගේ දුව ගෙලි දැන් ගොඩක් ලොකු වෙලා කියලා. ඇත්තරම හිට්ලර් ගිලීට ගොඩක් ආදරය කරනවා. මේ කාලෙදි හිට්ලර්ට හොයාගන්න පුළුවන් වෙනවා එයාගේ චරිතාපදානය ප්‍රකාශ කරන්න ප්‍රකාශකයෙක්ව. ඊළඟ ජනාධිපතිවරණයේදී නාසි පක්ෂය කාටද සහයෝගය දක්වන්නේ කියන ප්‍රශ්නය මතුවෙනවා. හිට්ලර් තීරණය කරනවා ලුඩන්ඩෝෆ්ට් සහයෝගය දෙන්න. හැබැයි එයා දන්නවා ලුඩන්ඩෝෆ් අනිවාර්යෙන් පරදිනවා කියලා. මේ අතර දිගටම ෆ්‍රිට්ස් හිට්ලර්ව විවේචනය කරමින් ලියන්න පටන් ගන්නවා. මේක එයාගේ බොස්ට වදයක් වෙනවා. එයා කියනවා ෆ්‍රිට්ස්ට හිට්ලර් කියන්නේ අතීතයේ පැරදිච්ච මාතෘකාවක් නිසා ආය හාරා උස්සලා වැඩක් නෑ කියලා. හිතුව වගේම ජනාධිපතිවරණයේදී ලුඩන්ඩෝෆ් පැරදිලා හින්ඩන්බර්ග්ට විශාල ජයග්‍රහණයක් ලැබෙනවා. මේකෙන් පස්සේ හිට්ලර් තීරණය කරනවා මියුනිච් වලට ආපහු ගිහින් පක්ෂ රැස්වීමක් පවත්වන්න. එයා මේ ගමනට කිලිවත් එක්කගෙන යන්නේ. මේ ගමනේදී පළවෙනියටම ලුඩන්ඩෝෆ් හමු වෙන හිට්ලර් සිද්ධ වෙච්ච පරාජයන්ට අගේ කෝපය පිට කරනවා. ඉතින් ලුඩන්ඩෝෆ් සහ හිට්ලර් අතර තිබ්බ සබඳකමත් අවසන් වෙලා යනවා. මේ පක්ෂ රැස්වීම වර්ෂ 1926 පෙබරවාරි 14 වෙනි දින ජර්මනියේ මියුනිච් නගරයේදී පැවැත්වෙනවා. රැස්වීමේදී පළවෙනියටම හිට්ලර් රෝම්ට දැනුම් දෙනවා තවදුරටත් ඒගොල්ලන්ගේ ආරක්ෂාව අවශ්‍ය නැති බවත්, නාසිවාදීන්ගේ ආරක්ෂාවට SS හමුදාව පත් කළ බවත්. මේකෙන් පස්සේ රෝම් ඇතුළේ යාගේ මිනිස්සු නිල වශයෙන් පක්ෂයෙන් ඉවත් වෙනවා. මේ රැස්වීමේදී හිට්ලර්ට දැනගන්න ලැබෙනවා තරුණ දක්ෂ කතිකයෙක් වන ජෝසෙෆ් ගොබෙල්ස්ව. හිට්ලර් තීරණය කරනවා නැවතත් පක්ෂ නායකත්වය තමන් යටතට අරගෙන ඉදිරි ජනාධිපතිවරණවලට තරඟ කරන්න. මේ අතර දිගු කාලයක් රෝගාතුර වෙලා ඉඳපු අර්න්ස්ට්ගේ දුව එයාගේ ජීවිතයෙන් සමුගන්නවා. මේක හෙලේනගේ ජීවිතේ ලොකු හිඩසක් ඇති කරනවා. මාස දෙකකට පස්සේ අර්න්ස්ට් එයාගේ ගෙදර ඩිනර් එකක් ලෑස්ති කරනවා. මේ ඩිනර් එකේදී බෙල්ස් වැදගත් දෙයක් හිට්ලර්ට කියනවා. ඔස්ට්‍රියානු ජාතිකයෙක් වන හිට්ලර්ට මැතිවරණය සඳහා තරඟ කිරීමට නම් ජර්මානු පුරවැසිභාවය ලබාගත යුතුයි කියලා. තමන්ගේ දුවගේ වියෝවෙන් තවමත් දුකින් ඉන්න හෙලේනව හම්බෙන හිට්ලර් එයාගේ කනගාටුව ප්‍රකාශ කරලා ආරාධනා කරනවා පක්ෂයට අවශ්‍ය අරමුදල් එකතු කරන්න සහාය වෙන්න කියලා. එයාට දැනෙන හිස් ගතිය අමතක කරගන්න පුළුවන් නිසා ලේන මේකට කැමති වෙනවා.
හෙලේනගේ දක්ෂතාවේ නාසි පක්ෂයේ මූලස්ථානය ගොඩනගන්න අවශ්‍ය අරමුදල් එකතු කරගන්න ඒගොල්ලන්ට පුළුවන් වෙනවා. තමන්ගේ බිරිඳගේ දක්ෂතාවය දකින අර්න්ස්ට් එයාට ආරාධනා කරනවා එක වෙලාවකට මේ වගේ මිදිලා ඊට ගිහින් කාලය ගත කරන්න. ඒත් හෙලේන එයාට තවත් වැඩ කරන්න තියෙන නිසා මේක ප්‍රතික්ෂේප කරනවා. හරියට මුල් කාලේ අර්න්ස්ට් හෙලේනට කරා වගේ. මේකෙන් අවුල් යන අර්න්ස්ට් තනියම එයාගේ පරණ මිතුරක් වන ෆිඩ්‍රික්ගේ බාරකට ගිහිල්ලා කාලය ගත කරනවා. ඒත් නාසිවාදීන්ට විරුද්ධ ෆීඩ්‍රික් එතනින් අර්න්ස්ට් එලවනවා. කාලය මේ විදිහට ගත වෙනවා. හිට්ලර් තමන්ගේ දේශන පවත්තමින් තවදුරටත් මිනිසුන්ගේ ප්‍රසාදය දිනා ගන්නවා. මේ හැම වතාවෙම හිට්ලර් පස්සෙන් යන ගිලි එයාගේ ඩ්‍රයිවර් මොරිස් එක්ක ආදර සම්බන්ධතාවක් පටන් ගන්නවා. හිට්ලර්ගේ නැවත පැමිණීමෙන් පසු යුදෙව්වන්ට එරෙහිව නාසිවාදීන්ගේ ක්‍රියාකලාපය තවත් ප්‍රබල වෙනවා. මේකින් සෑහෙන්ඩ අවුලෙන් ඉන්න ෆ්‍රිට්ස් ගේ බිරිඳට කියනවා තවදුරටත් එවට විරුද්ධව ලියන්න බැහැ එහෙම වුණොත් එයාගේ ජොබ් එක නැති වෙන නිසා. හිට්ලර්ට එරෙහිව තියෙන මේ කෝපය නිසා එයාගේ ජීවිතය අවුල් යනවා කියන තේරුම් ගන්න සොෆි පුළුවන් තරම් ෆ්‍රිට්ස්ව සනසවන්න උත්සාහ කරනවා. මේ විදියට කටයුතු කරගෙන යද්දි හිට්ලර්ට අඳුනගන්න ලැබෙනවා තරුණ ලස්සන යුවතියක් වන ඊවා බ්‍රවුන්. එයා හිට්ලර්ට පිස්සුවෙන් වගේ කැමැත්තෙන් ඉන්නේ. මේ කාලෙදිම හිට්ලර්ගේ අතටම අහුවෙනවා ගෙලීගෙයි මොරිස්ගෙයි ආදර සම්බන්ධය. හිට්ලර් ගොඩක් තරහින් මොරිස්ට වෙඩි තියන්නම ගිහින් ගෙලීගෙයි දැඩි ආයෝජනය නිසා ඒක වළක්වනවා. වර්ෂ 1930 සැප්තැම්බර් 14 පැවති මැතිවරණයෙන් නාසි පක්ෂය ආසන 107ක් දිනාගන්න සමත් වෙනවා. තමන්ගේ ජයග්‍රහණය සමරමින් හිටින අතරතුර හිට්ලර්ට දැනගන්න ලැබෙනවා ලී හොරෙන්ම ටැක්සි එකක් අරගෙන පැනලා යන්න හදලා තියෙනවා කියලා. මේකෙන් ගොඩක් තරහ ගන්න හිට්ලර් ගිලීට වක්‍රාකාරයෙන් තර්ජනය කරනවා පව් එහෙම නොකරන්නත් තවදුරටත් එයාට පැනලා යන්න බැරි වෙන්න ආරක්ෂාව තර කරන්න. ඇත්තටම එයා ගිලීව තියාගෙන ඉන්නේ කූඩුවක දාලා තියෙන සුරතලෙක් වගේ. තමන්ගේ මාමගෙන් එන පීඩනය දරා ගන්න බැරුව ගිලී හිට්ලර්ගේම තුවක්කුවෙන් වෙඩි තියාගෙන සියදිවි නසා ගන්නවා. මේ ආරංචියත් එක්කම එතනට එන හිට්ලර් ගොඩක් වේදනාවෙන් ගිලීගේ නිසල දේහය දිහා බලාගෙන ඉන්නවා. එයා ඇන්ජලාගේ නිවසට ගිහින් ගිලීගේ කාමරයේ ගොඩක් වෙලා දුකින් ගත කරනවා. වගේම කියනවා කාටවත් මේ කාමරයට ඇතුල් වෙන්න දෙන්න එපා කියලා. හිට්ලර්ට මේ විදිහ දරා ගන්න බැරි දුකක් ආවේ කලින් වතාවේ එයාගේ අම්මා හිමිච්ච වෙලාවේ. කාලය මේ විදිහට ගෙවිලා යනවා. වර්ෂ 1932 පෙබරවාරි 26 යන දින හිට්ලර් ජර්මනියේ පුරවැසිභාවය ලබා ගන්නවා. ඒ වගේම පක්ෂ මූලස්ථානයේදී හිට්ලර්ගේ අලුත්ම පෝස්ටර් එකත් එළි දක්වනවා. මේ උත්සවයට සහභාගි වෙන්න ආරාධනා ලැබෙනවා ඊවා බ්‍රවුන්ටත්. ඊවා හැමෝම ඉස්සරහා මේ වෙලාවේදී හිට්ලර්ව අගය කරනවා. මේකෙන් හිට්ලර්ගේ හිතේ ඊවා ගැන ප්‍රසාදයක් ඇති වෙනවා. මේ අතර සිනමාහල්වල හිට්ලර් සහ ඔහුගේ දර්ශනය ඇතුළත් චිත්‍රපට තිරගත වෙනවා. මේවට සහභාගි වෙමින් අවශ්‍ය තොරතුරු රැස් කරගන්නමින් ෆ්‍රිට්ස් දිගටම හිට්ලර්ව විවේචනය කරමින් ලියන්න පටන් ගන්නවා. මෙහෙම ලියපු පුවත්පතක් දකින හිට්ලර් හොඳටම කේන්ති අරගෙන තමන්ගේ මිනිස්සුන්ට කියනවා මේක වහාම නතර කරන්න කියලා. ඉතින් දවසක් ෆ්‍රිට්ස්ගේ කන්තෝරුවට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වෙනවා. කන්තෝරුවේ ප්‍රධානියා මේ පණිවිඩය හොඳටම තේරුම් අරගෙන ෆ්‍රිට්ස්ගෙන් ඉල්ලනවා හිට්ලර් ගැන ලියන එක නවත්තන්න කියලා. ඒත් ෆ්‍රිට්ස් එකඟ වෙන්නේ නැහැ. මේ නිසා ෆ්‍රිට්ස්ට එයාගේ රස්සාවත් අහිමි වෙනවා. මේ කාලෙදී හිට්ලර්ට පිස්සුවෙන් ආදරය කරන ඒවා ගිලීගේ විදිහට කොණ්ඩේ වෙනස් කරගන්නවා. එයා හදන්නේ ගිලී විදිහට වෙනස් වෙලා හරි හිට්ලර්ගේ ආදරය දිනාගන්න. ඒත් හිට්ලර් ගැන හොඳටම දන්න ඇන්ජලා ඒවව මේ කරන වැඩෙන් වළක්වන්න උත්සාහ කරත් ඒක හරියන්නේ නැහැ. මේ අතර තවත් මැතිවරණයකින් හිට්ලර්ව පරාජය කරමින් හින්ඩන්බර්ග් ජය ලබා ගන්නවා. මේ පරාජයෙන් කලබලයට පත් නොවන හිට්ලර් ලොකු විශ්වාසයකින් ඉන්නේ හින්ඩන්බර්ග් රජයේ තනතුරක් තමන්ට ලබා දෙයි කියලා. මොකද දක්ෂිණාංශික සහාය හිට්ලර්ට ලැබෙන නිසා. වර්ෂ 1932 ජූනි 1 දින බර්ලින්හි ජනාධිපති කාර්යාලයේදී හින්ඩන්බර්ග් නව චාන්සලර්වරයා විදිහට ෆ්‍රාන්ස් වොන් පපෙන්ව පත් කරනවා. හිතපු විදිහටම පපෙන් යෝජනා කරනවා හිට්ලර්ව වයිස් චාන්සලර් තනතුරට. මොකද හින්ඩන්බර්ග්ට ඒකෙන් පුළුවන් වෙනවා හිට්ලර්ව පාලනය කරන්න. තනතුර ගැන දැනුම් දෙන්න හිට්ලර් කැඳ වූ අවස්ථාවේ හිට්ලර් මේක ප්‍රතික්ෂේප කරනවා. මොකද එයාට ඕනේ චාන්සලර් තනතුර. මේකෙන් ගොඩක් තරහ ගන්න හින්ඩන්බර්ග් කියන්නේ එයාගේ රජයක් යටතේ කීයටවත් හිට්ලර්ට චාන්සලර් තනතුර දෙන්නේ නැහැ කියලා. මේකෙන් පස්සේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී
නාසි පාක්ෂිකයන් විරෝධය ප්‍රකාශ කරමින් එකවරම පාර්ලිමේන්තුවෙන් නැගිට යනවා. ඒ නිසා ජර්මානු නීතිය යටතේ නැවත මැතිවරණයක් කැඳවන්න සිද්ධ වෙනවා. වර්ෂ 1932 ජූලි 31 දින පැවති මේ මැතිවරණයෙන් නාසි පක්ෂයට ආසන 230ක විශාල ජයග්‍රහණයක් ලැබෙනවා. මේකට හේතුව වුණේ පැපෙන් හිට්ලර්ව යෝජනා කරමින් ඇතිවුණ සංසිද්ධිය නිසා හින්ඩන්බර්ග් පැපෙන්ව ඉවත් කරමින් නව චාන්සලර්වරයා විදිහට ජෙනරල් කර්ට් වොන් ශ්ලයිකර්ව පත් කරනවා. මේ අතර ෆ්‍රිට්ස් වර්ෂ 1932දී ස්ට්‍රේට් පාත් නමින් නව පුවත්පතක් එළි දක්වනවා. එකකින් ප්‍රබල විදිහට නාසි පාක්ෂිකයන්ට ප්‍රහාර එල්ල කරනවා. අර්න්ස්ගේ ගෙදර සේවිකාව වන ෆ්‍රීඩට මේ පුවත්පත ලැබිලා එයා ඒක හයියෙන් කියවනවා. ඒකේ ගොඩක් හිට්ලර්ව සමච්චල් කරවලා තියෙන්නේ. මේකෙන් ගොඩක් තරහ ගන්න හෙලේන හිතන්නේ මේක යුදෙව්වන්ගේ වැඩක් කියලා වගේම මේ පුවත්පත ගේන එකට ආය තහනම් කරනවා. මේ වෙද්දි මේගොල්ලන්ගේ ඔළුවත් වෙනස් වෙලා තියෙන්නේ යුදෙව්වන්ට වෛර කරන තරමට. මේ අතර හිට්ලර් පෞද්ගලිකව පපෙන්න මුණ ගැහිලා සැලසුම් කරනවා කොහොමද චාන්සලර් තනතුර ලබා ගන්න හින්ඩන්බර්ග්ව නම්ම ගන්න කියලා. පපෙන් තීරණය කරනවා පුවත්පතකට ලිපියක් ලියන්න කොහොමද හිට්ලර් හින්ඩන්බර්ග්ව අගය කරන්න කියලා. මේ පුවත්පත කියවන හින්ඩන්බර්ග් හිතපු විදිහටම මේගොල්ලන්ගේ ගැටේට අහු වෙලා හිට්ලර් ගැන පැහැදෙනවා. මේ කාලෙදි ඊවා හිට්ලර්ගේ ආදරය ලබා ගන්න ගොඩක් උත්සාහ කරලා හෙම්බත් වෙනවා. එයා ගිලී අත්තින්ද වගේම මානසික පීඩාවන් අත්විඳිනවා. අන්තිමට තීරණය කරනවා ගිලී විදිහටම වෙඩි තියාගෙන සියදිවි නසා ගන්න. ඒත් වෙලාවටම රෝහල් ගත කරන්න පුළුවන් වෙන නිසා ඒ වගේ ජීවිතේ බේරනවා. මේකෙන් ගොඩක් තරහ ගන්න හිට්ලර් ඒවට ගොඩක් අවවාද කරනවා. මෙතනින් පස්සේ සම්පූර්ණයෙන්ම තමන්ගේ අවනතට යටත් වෙලා ඉන්න කියලා. මොකද ඒවා මිය ගියා නම් හිට්ලර්ගේ ප්‍රතිරූපයට ලොකු හානියක් වෙලා ඒගොල්ලන්ගේ සැලසුම් සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙන්න පුළුවන් නිසා. වර්ෂ 1933 ජනවාරි 30 වන දින හිට්ලර් ජර්මනියේ නව චාන්සලර්වරයා බවට පත් වෙනවා. මේක සමරමින් නාසිවාදීන් පන්දම් දල්වාගෙන එදින රාත්‍රියේදී වීදි පුරා ගමන් කරනවා. මේ අතර ෆ්‍රිට්ස්ට මුණ ගැහෙනවා කාලයක් රෝම් යටතේ නාසි පක්ෂයට වැඩ කරපු ගේයොග් බෙල් කියන පුද්ගලයාව. ගේයොග් නාසිවාදීන් සිදු කරපු රහස් කටයුතු සියල්ලම ෆ්‍රිට්ස්ට එලි කරනවා වගේම ෆ්‍රිට්ස් ඒවා තමන්ගේ පුවත්පත හරහා ප්‍රචාරය කරනවා. මේකෙන් ෆ්‍රිට්ස්ගේ පුවත්පත් මුද්‍රණය කරන කන්තෝරුවේ ප්‍රධානියක් ගොඩක් තරහ ගිහින් ෆ්‍රිට්ස්ට කතා කරලා අවවාද කරනවා මේක නවත්තන්න කියලා. සොෆී වුණත් තමන්ගේ ස්වාමියාගේ ජීවිතය ගැන බය වෙනවා. ඒත් ෆ්‍රිට්ස් නම් මේ කිසි දෙයක් ගණන් ගන්නේ නැහැ. එයා දිගටම තමන්ගේ වැඩේ කරගෙන යනවා. මේ විස්තර සමාජයේ පුරා ඉතා ඉක්මනින් පැතිරෙනවා. මේ දේවල් රෝම් තමන් එක්ක කටයුතු කරපු කාලේ සිද්ධ වෙච්ච දේවල් නිසා හිට්ලර් රෝම කැඳවලා මේ ගැන අහනවා. ඒත් රෝම් වුණත් දන්නේ නැහැ මේවා හෙළි වුණේ කොහොමද කියලා. හිට්ලර් මේකෙන් පස්සේ සැක කරනවා රෝම තමන්ට විරුද්ධව කටයුතු කරනවා කියලා. මේ විදිහට දිනෙන් දින තමන්ගේ සතුර ප්‍රමාණය වැඩි වෙන නිසා ඔවුන්ව මර්ධනය කරන්න හිට්ලර් සැලැස්මක් හදනවා. තමන්ගේ මිනිස්සෙක් ලව්වා හිට්ලර් ජර්මානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල හෙවත් රයිස්ටැග් ගිනි තබනවා. ඊට පස්සේ අසත්‍ය ප්‍රචාරයක් යවනවා මේක සිදු කරේ කොමියුනිස්ට්වාදීන් කියලා. ඒ වගේම හින්ඩන්බර්ග්ට යෝජනා කරනවා නව ව්‍යවස්ථාවක් ගොඩනගිය යුතුයි කියලා. හින්ඩන්බර්ග් ඒකට අනුමැතිය දුන්නත් පාර්ලිමේන්තුවේ අනික් අයගේ සහයත් ලබා ගන්න ඕනේ. මේ සඳහා කටයුතු කරන හිට්ලර් ක්‍රෝල් ඔපෙරා හවුස් එකේදී ත්‍රස්තවාදීන් මර්ධනය කිරීම පාදක කොටගෙන නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරනවා. ඒත් ඇත්තටම මේ ව්‍යවස්ථාවෙන් වෙන්නේ මිනිසුන්ගේ කතා කිරීමේ නිදහස සීමා වීමත් රට මිලිටරි කරණය වීමෙන් හිට්ලර්ට බලය ලැබීමත්. නාසි පක්ෂයේ ප්‍රතිපත්තියක් තමයි රටේ ව්‍යාපාර ඇතුළු බලතල ජර්මානුවන්ට පමණක් පවරා දීම. ඒත් ඔවුන් රහසේම විදේශීය ආයෝජකයන් සමග කිවිසුම් ගත වෙලා තියෙනවා. මේ වැදගත් රහසත් ගේයොග් ෆ්‍රිට්ස්ට හෙළි කරනවා. ඇත්තටම මේ රහසගත තොරතුරු හෙළි කිරීම නිසා ගේයොග්ගේ ජීවිතේ ගොඩක් අවදානමේ තියෙන්නේ. ඉතින් ෆ්‍රිට්ස් තීරණය කරනවා ගේයොග්ව එයාගේ යාළුවෙක්ගේ ආරක්ෂිත ස්ථානයකට පිටත් කරවන්න. මේ වෙද්දි ක්‍රෝල් ඔපෙරා හවුස් එකේ තත්ත්වය ගොඩක් නොසන්සුන්. චාන්සලර්වරයාට විශාල බලයක් ලැබෙන මේ අමුතු ව්‍යවස්ථාවට නාසි පාක්ෂිකයන් ඇරෙන්න ඉතුරු අය විරුද්ධයි.
එක පාරටම නාසිවාදීන් නැගිටලා ජර්මානු ජාතික ගීය ගයන්න පටන් ගන්නවා. ඉතින් අරගොල්ලන්ටත් විරුද්ධ වෙන එක පැත්තක තියලා ඒකට ගරු කරන්න සිද්ධ වෙනවා. මේ විදියට හිට්ලර්ගේ මේ ව්‍යවස්ථාව ඒකමතිකව වගේ සම්මත වෙනවා. මේ අතර ෆ්‍රිට්ස් හින්ඩන්බර්ග්ට මේ වෙන දේවල් දන්නලා ලියුමක් ලියන ගමන් ඉන්නේ. ඒත් රෝම් එයාගේ සෙබළුත් එක පාරටම ඇවිත් ෆ්‍රිට්ස්ගේ කාර්යාලය වට කරලා එයාව අත්තඩංගොට ගන්නවා. ඒ වගේම ගේයෝක් පස්සෙනුත් සෙබළු පන්නන් යන අතරේ එයා ගොඩනැගිල්ලකින් වැටිලා මිය යනවා. මේත් එක්කම ජර්මනිය පුරා නාසිවාදයට විරුද්ධ වුවන් අත්තඩංගොට ගැනීම ඇරඹෙනවා. තමන්ගේ ස්වාමියාගේ හදිසි අතුරුදන්වීම නිසා කලබලයටපත් බිරින්දෑවරු රටපුරා ඔවුන්න සොයන්න පටන් ගන්නවා. මේ විදිහට අත්තරංගොඩ ගන්න සිරකරුවන්ගෙන් ජර්මනිය සිරගෙවල් පිරී යන නිසා නාසිවාදීන්ට ලොකු ගැටලුවක් මතුවෙනවා. මේ වෙලාවේ තමයි සිර කඳවුරු ගැන අදහස හිට්ලර්ට පහළ වෙන්නේ. මේ වෙද්දි අර්න්ස්ට් රෝම් යටතේ තිබුණු එස්සේ හමුදාව ප්‍රබලව වර්ධනය වෙලා තියෙන්නේ. ඇත්තරම මේක ජර්මානු හමුදාවට බලපෑම් කිරීමට තරම් ප්‍රබල වෙලා තියෙන්නේ. රෝම් දැනටමත් හිට්ලර් සමග සම්පූර්ණයෙන් පක්ෂපාතී නැති නිසා උපායශීලීව රෝම් ඇතුළුව එස්සේ හමුදාවේ ප්‍රබලයන් අත්අඩංගුවට ගැනීමට හිට්ලර් කටයුතු කරනවා. මේ අතර සිරගත වෙලා ඉන්න ෆ්‍රිට්ස් තමන්ගේ බිරිඳට අවසාන ලියුම ලියනවා. ඒකෙන් අවසාන වශයෙන් ෆ්‍රිට්ස් සොෆීගෙන් ඉල්ලලා තියෙන්නේ කොහොම හරි ධෛර්යවන්තව ජීවත් වෙන්න වගේම දේවල් කොච්චර නරකතට හැරුණත් හරිතේ කරමින් අයුක්තියට එරෙහිව කටයුතු කරන්න අනික් අයටත් පුරුදු කරන්න කියලා. මේත් සමගම සිරකරුවන්න සිරගෙවල් වලින් සිර කඳවුරුවලට මාරු කරවලා ඝාතනය කිරීම ආරම්භ වෙනවා. නාසි මතයට විරුද්ධව කටයුතු කරපු සියලුම දෙනා ජර්මනිය පුරා ඝාතනය වෙන්න පටන් ගන්නවා. රුධිර ගංගා සහ මලසිරුරු මතින් නාසි පක්ෂය ජර්මනියේ බලය පිහිටුවනවා. වර්ෂ 1934 ජූනි 30 වන දින සිට ජූලි 2 වන දින දක්වා එස්සේ හමුදාවේ ප්‍රබලයන්ගේ ඝාතන රැල්ලක් ආරම්භ වෙනවා. මේක නයිට් ඔෆ් ලෝං නයිෆ්ස් කියලා හැඳින්වෙනවා. මේ සිදුවීම් වලින් හෙම්බත් වෙලා ඉන්න අර්න්ස්ට් සාදයකදී හිට්ලර්ව මුණ ගැහිලා එයාගේ පවුලයට නිවාඩුවක් ගත කරන්න යන්න අවසර ඉල්ලනවා. ඒත් නැවත පැමිණීමේ පොරොන්දුව මත හිට්ලර් ඒකට අවසර දෙනවා. තමන් නිදහස් වෙච්ච සුබ ආරංචිය එයා හෙලේනට කියද්දි අර්න්ස්ට්වත් පුදුම කරගෙන හෙලේන මේක ප්‍රතික්ෂේප කරනවා. මොකද දැනටමත් ජර්මනිය හෙලේනට ගෙදර වෙලා ඉවරයි. තමන්ගේ රටට බලාපොරොත්තුවක් ගේන්න පුළුවන් විදිහේ නායකයෙක් විදිහට හිට්ලර් පත් වෙලාත් ඉවරයි. ඇත්තරම මේ කාලෙ වෙද්දි සුළුතරයක් ජර්මානුවන් හැරෙන්න බහුතරයක් දෙනා හිට්ලර් සහ ඔහුගේ නාසිවාදයට ගොඩක් කැමැත්තෙන් ඉන්නේ. මේ නිසා අර්න්ස්ට් ගොඩක් අවුල් යනවා. ඇත්තරම අර්න්ස්ට් එයා නිර්මාණය කරපු අර්බුදයේ වින්දිතයෙක් බවට පත් වෙලා තියෙන්නේ. වර්ෂ 1934 අගෝස්තු 2 වන දින හින්ඩන්බර්ග්ගේ මරණයත් සමගම ජනාධිපති ධුරය සහ චාන්සලර් ධුරය එක්ව ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ පාලකයා මෙන්ම සේනාධිනායකයා බවට පත් වෙනවා. අවසානයේදී අර්න්ස්ට් එංගලන්තයට පලා යන අතර එහිදී ඔහුව සතුරෙකු ලෙස සලකා සිරගත කරනු ලබනවා. පසුව ඇමරිකානු ජනපති රූස්වෙල්ට් ලිපි ලියා තමන් ගැන දැන්වීමෙන් පසු මිත්‍රපාර්ශවයේ යුද කටයුතු සඳහා උපදෙස් ලබා ගැනීමට ඔහුව වොෂින්ටන් වෙත ගෙන්වා ගනු ලබනවා. මේ අතර සොෆීට ෆ්‍රිට්ස්ගේ මරණය පිළිබඳව නිල වශයෙන් දැනුම් දීමක්වත් ලැබෙන්නේ නැහැ. පසුකාලීනව හෙලේනා හිට්ලර්ගේ ක්‍රියාකලාපය ගැන කලකිරීමට පත් වෙලා නැවතත් ඇමරිකාවට පිටත් වෙලා යනවා. මෙතනින් එහාට මිනිසුන් මිලියන 50කගේ ජීවිත අහිමි කළ මානව ඉතිහාසයේ අඳුරුතම පරිච්ඡේදය ආරම්භ වෙනවා.